නපුරු පුංචි බේබිගේ පමා වූ ආදරය කතාවේ 6 වෙනි කොටසක් තරම් ඕන්න මම ආවා. ඉතින් මගේ කතාව බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම මං ආදරෙයි. ගිහින් එන්නම්. නපුරු පුංචි බේබිගේ පමා වූ ආදරය 6 කොටස. මොන ජරාවක් කෑවද ඊයේ? පිටෙන් අත අහකට ගත්තු මදුෂ කෙල්ලගෙන් රවාගෙන ඇහුවේ. මුකුත් නෑ පුංචි බේබි. ඊයේ අර අයිසින් කේක් කාපු වෙලාවෙ ඉඳලා අප්පිරිය ගතියක් තියෙන්නේ. උදේ නැගිට ගන්නත් බැරුව හිටියේ. ඇඟට පණ නැතුව. කෙල්ලගේ නළලට පිටියල්ල තියලා බලපු මදුෂ ගිහින් පැරසිටමෝල් දෙකක් බීලා පැයක් හමාරක් නිදා ගන්නවා. වැඩක් කරන්න පණ නැහැ තමයි පුංචි බේබි. ඒත් ශලනි නෝනා එනවා කියලා ඉන්දියාප්ප හදන්න කිව්ව ලොකු නෝනා. එහෙනම් හදපන්. රසට හොදිත් හදපන්. ශලනි නෝනාට රහට කන්න දෙන්න ඕන. හරිද? කටකොනකින් හිනහ වෙන ගමන් මදුෂ එහෙම කිව්වහම මලීෂ ඔළුව උස්සලා හා කියලා කිව්වා. අනේ බිහිමත් මිනිස්සු තමන්ගේ වාසිය විතරයි බලන්නේ. අනිත් එකාට හෙන ගැහුවත් කමක් නෑ. මුන්ටත් ඉරහඳ පායනවනේ. මලීෂට එහෙම හිතුණත් කිව්වේ නෑ. පුංචි බේබි ෆෝන් එක ඔන් කරන්න කියලා කිව්ව ලොකු නෝනා. ශරණි බේබිට කෝල් එකක් දෙන්න කියලාත් කිව්වා. ඔව් මම කොහොමද ශරණිට කෝල් එකක් ගන්නවා. ඒ මගේ අනාගත වයිෆ්නේ. තමුසෙට ජෙලස්ද? තවදුරටත් මදුෂගේ පිහියෙන් අනිනවා වගේ වචන අහන් ඉන්න බැරි නිසා මලීෂා ඉක්මනටම පහලට ආවා. කෙල්ල කුස්සියට ඇවිත් ඉන්දියාප්ප තට්ටු වලට පොල් තෙල් ටික ගානකොටම ලොකු නෝනා ආවා. මොකෝ මේ මූණාමුතු වෙලා උඹ ඇඬුවද? මේ නෑ ලොකු නෝනා මට උන වගේ ඔළුවත් පැලෙන්න කැක්කුමයි. වමනෙත් ගියා. එහෙනම් අර බෙහෙත් පෙට්ටියෙන් පෙති දෙකක් අරන් බීලා තව ටිකකින් ওই වැඩේ කරපන්. දවල් කෑම ටිකත් රහට හදපන්. ශරණි නෝනාට කන්න දෙන්න. හොඳමයි ලොකු නෝනා. විනීත කොච්චර හොඳ ගැහණියෙක් වුණත් මලීෂා ඉස්සරහා හැසිරෙන්නේ මවාගත් සැරපරුෂ ගතියකින්. ලෙඩක් දුකක් හැදුන වෙලාවට කාට වුණත් අනුකම්පා කරන පුරුද්දක් ඇයට තිබුණා. ඒ නිසා පසුගිය අවුරුදු 4 පුරාවට මලීෂා ලෙඩ වුණ හැම වෙලාවකම වලව්වේ සියලුම වැඩ කරන අතරතුර මලීෂාට සලකන්නත් ඇය අමතක කළේ නෑ. මේ අතර කුස්සියට ආ මදුෂව දුටු විනීතා පුතා ඔයා කොහේ හරි යන්නද? අර ළමයට කෝල් කරාද? කෝල් කළේ නෑ අම්මා. ආවහම කතා කරන්න බැරිය. මම හන්දියට ගිහින් එන්නම්. මේ කෑම හරියන්නේ නෑ ශරණිට. මම පාන් අරන් එන්නම් ජෑම් ගාලා කන්න. අනේ ඒක හොඳයි පුතේ. ගෙදර ඔක්කොටම පාන් ගේන්න. මේ කෙල්ලට සනීප නෑ. ටිකක් ඉඳලා දවල්ට උයපු දෙන්න. මමයි තාත්තයි යනවා ශරණිලාගේ අම්මලා එක්ක හඳහම් බලන්න. ගෙදර හිටියනම් මම උයනවා. අම්මා කවදද ඉඳන්ද මේ වැඩකාරියන්ට අනුකම්පා කරන්න ගත්තේ? අනේ පුතේ එහෙම කියන්න එපා. ලෙඩක් දුකක් හැදුන වෙලාවට සතෙක් සර්පයෙකුට සලකන්න ඕන. මම ගිහින් එන්නම් අම්මේ. එතකන් ඔයා මෙයාව හුරතල් කරන්නකෝ. පරිස්සමින් ගිහින් එන්න.
මලීෂා ඔයත් ඔය වැඩේ ඔහොමම තියලා ගිහින් ටිකක් නිදා ගන්න. අඩනිත්ත හිටියේ මලීෂාට ඇහුණ කවුරු හරි තමන්ගේ ඇඳලා කතා කර කර ඉන්නවා. ඇස් පියාගෙනම ඇහුම්කන් දීපු මලීෂාට තේරුණා ඇඳ ළඟ ඉන්නේ ලොකු හාමුයි ලොකු නෝනයි කියලා. දැන් එච්චරියොත් මේ කතාව නවතින නිසා කෙල්ල නිදි වගේ ඉඳගෙන අහගෙන හිටියා ඒ කතා කරන දේවල්. මහත්තයා මට නම් දැන් මේ රඟපෑම කරන්නත් දුකයි. මේ අහිංසක රෝස පාට මුණ බලාගෙන මෙහෙම සැර කරන්නේ කොහොමද මං? විනීතගේ මනස්ගාතනේ. එදා අනාථ නිවාසෙදි මේ දරුවවම ඕන කිව්වේ ඇයි? හිතේ බය ඔච්චරටම තියෙනවා නම් වෙන කාව හරි පාට අඩු ළමයෙක්ව තෝරගන්න තිබුණානේ. මට පොඩි සන්ධියේදී දකින්නකොටම ආසාවෙ බැරුව ගියා මහත්තයා. මට නිකන් මොකද්දෝ හුරු පුරුදු ගතියක් ඒ පොඩි එකීගෙන් දැනුණා. මොකක් හරි බැඳීමක් තියෙනවා වගේ. ගිය ආත්මේ මගේ කවුරු හරි වෙලා ඉන්නේ ඇති කියලා හිතුණා මහත්තයා. ඒකයි වෙන කවුරු හරි අරන් යයි කියලා. බයටම අවුරුදු 18 පිරුණු ගමන්ම මම මෙහෙට අරන් එමු කියලා කිව්වේ. දැන් එතකොට අර කලින් තිබුණු බය තාමත් තියෙනවද විනීතට? අනේ මන්ද මහත්තයා අර කියමනකුත් තියෙනවනේ ගින්දරයි පුළුණුයි එක ළඟ තියන්න එපා කියලා. මට දැන් නම් අපේ පුතණ්ඩියට වඩා බය ශලනි ගැන. කෙල්ල ඉටි රූප වගේ ලස්සනට ඉන්න නිසා ශලනි ඉරිසියා හිතිලා මොන නාඩගම් නටයිද කවුද දන්නේ. ෂෙරින්ගෙම දුවනේ ශලනිත් අම්මා වගේම නැතේ. ඒක නම් ඇත්ත. මම දැක්ක ඊයේ ආපු එලේ ඉඳලා අපි එකත් එක්ක එකතු වෙලා මේ දරුවට කෙනෙහිලිකම් කරනවා. අනේ මන්ද එහෙම වුණොත් අපිට වෙන්නේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක්. මොනවා වුණත් මට දැන් ඒ ඉස්සර තිබුණු බය නම් නෑ මහත්තයා. පුතා එච්චරම මේ දරුවා ගණන් ගන්නේ නෑනේ ගන්නෙත් නැහෙනේ. ඒක නම් ඇත්ත. හරි අපි දැන් යමුකෝ. නැත්නම් මේ කියවිල්ලට මේ දරුවා ඇහැරෙයි. මහත්තයා ගිහින් ලෑස්ති වෙන්නකෝ. මම කෝකටත් පාන් කන්න කෙලවල්ලු මාළු ටිකක් මිරිසට හදලා එන්නම්. නැත්නම් පුතා ආවහම මේ කෙල්ලව මරාගෙන කන්න හදයි. මේ දෙන්නගේ කතාව හොරෙන් අහන් හිටපු මලීෂාගේ ඔළුවට සමනල ගැට 7-8ක් වැටුණා වගේ වුණා. ඒගොල්ලෝ කියපු කතාවේ අගක් මුලක් නොතේරුණත් එදා අනාථ නිවාසේ වයස අවුරුදු 18 පිරුණු ළමයි කිහිප දෙනෙක්ම ඉඳද්දි ලොකු නෝන තමාවම ඕනේ කියලා කිව්ව හැටි මලීෂාට මතක් වුණා. ඒ වගේම මලීෂා මෙහෙට ආපු අලුත ලොකු නෝන එයාට ආදරෙන් සලකපු හැටිත් කෙල්ලට මතක් වුණා. මේ ගෙදර වැඩ කරන විදිය කියා දීපු විදිහට ලෙඩක් දුකක් හැදුනහම සලකපු විදිහ මෙවිලත් පෙවුණා කෙල්ලට. මේ හැම වෙනස්කමක්ම ලොකු නෝන කරන්න ගත්තේ පුංචි බේබි ලංකාවට ආවට පස්සේ නේද කියලාත් කෙල්ලට හිතුණා. එයාලා මං ගැන බය වුණු දේ ආයේ හරි ගස්සන්න බැරි විදිහටම මේ වෙනකොටත් වෙලා ඉවරයි කියලා ඒ දෙන්න දන්නවනම් පපුව පැලේ එයාලගේ කියලා හිතපු කෙල්ලගේ ඇහෙන් කඳුළු වැල් පුපුරක් කඩා වැටෙද්දි පෙරෝන රෙද්දෙන් කඳුළුත් පිහදාගෙන කෙල්ල නින්දට වැටුණා. මූණට දැනුණු සීතල ස්පර්ශයත් එක්ක ගැස්සිලා ඇහැරුණා කෙල්ල. දැක්කේ ඇඳේ ඉඳගෙන තමන්ගේ මූණටම එබිලා ඉන්න කොල්ලව. පුංචි බේබි ඔයා මේ
නැතුව වෙන කවුරු හරි කන්ද බලන් හිටියේ. අනේ නෑ පුංචි බේබි මං බය වුණා එකපාරටම. අනේ දැන් යන්නකො පුංචි බේබි. මට ඇඟට පණ නැහැ. හොඳටම ඔලුව රිදෙනවා. අනේ කරදර නොකර පාඩුවේ ඉන්න දෙන්නකො පුංචි බේබි. ලොකු නොවනහම දැක්කොත් මාව මේ ගෙදරිනුත් එළවයි පුංචි බේබි. පාඩුවේ ඉන්න දෙන්න කියන්න මං දැන් ඔබට නටන්න කිව්වද? පව් කියලා කන්න කතා කරන්න ආවම මේක ඉදිමිච්ච තරම. මට කන්න පිරියක් නෑ පුංචි බේබි. අනේ ඔයා යන්න. ලොකු නෝනා ආවොත් මට ගුටි කන්න වෙයි. ගුටි දෙන්න නෙමෙයි හරිනම් දඬු කඳේ ගහන්න වටින්නේ තියෙන මුරණ්ඩුකමට. කෝ නැගිටිනවා ඉතින් කන්න යන්න. මදුෂ මලීෂාගේ අතින් ඇදලා නැගිට්ටවගෙන කෑම මේසෙට එක්කගෙන ගියා. අතාරින්න පුංචි බේබි ලොකු නෝනා දකි. දකින්න ගෙදර කවුරුත් නැහැ. අනික අම්මා තමා කියලා ගියේ කන්න දෙන්න කියලා. එතකොට ශරණි බේබි කෝ පුංචි බේබි? ශරණි මගේ කාමරේ ඉන්නවා. කතා කරන්නද? අනේ හිප්පා. ඇයි මොකද නිකන් කුණුමාරු කෑල්ලක් අහක දානවා වගේ එපා කිව්වේ. තමුසේ එකක් මතක තියාගන්නවා. මේ ගෙදර අනාගත ලේලි හරිද? සුපුරුදු යක්ෂාවේශයෙන්ම එහෙම කියන ගමන් මලීෂාව කෑම මේසේ පුටුවක් ඇදලා අරන් එතනින් වාඩි කළා. පිඟානක් අරගත්තු මදුෂ ඒකට මිරිස් මාළු කෑපයකුත් බෙදලා කෙල්ලට ඩංකලේ වතුර වීදුරුවකුත් ළඟින් තියෙන ගමන් බලන් ඉන්නේ කනවා ඉතින්. ඒ රකුසු බැල්මටයි යක්ෂ ගෝරනාඩුවටයි තියෙන බය නිසාම මලීෂා පාන් කෑල්ලක් කන්න පටන් ගත්තා. ඒත් කටවල් දෙක තුනක් කනකොටම කෙල්ලට අප්පිරියාවක් දැනුණා. ඒ හින්දා කන එක නවත්තලා වතුර ටිකක් බිව්ව කෙල්ල බයෙන් වගේ මදුෂ දිහා බැලුවා. දැන් ඔය කාලා ඉවරද? මගෙන් මෙරුම් නොකා කාපන්. තව ඔහොම නොකා ඉඳලා ඇඟට පණ නැහැ කියලා බුදියන්න ගත්තාම දවල්ට උයන්නේ මමද? ආස ඇති නේද මට කියලා උයවගෙන කන්න. දැන් ශරණි එන්න ඉස්සෙල්ලා කනවා ඉතින් කිව්වහම. අනේ පුංචි බේබි මට කන්න බැහැ අප්පිරියයි. මම ආයේ නිදාගන්නේ නැහැ. ශරණි බේබිට කෑම මේසේ හදලා තියලා දවල්ට උයන්න ගන්නම්. බල කරන්න එපා වඳින්න පුංචි බේබි මට අප්පිරියයි වමනේයයි තව කෑවොත්. ආයාචනාත්මකව එහෙම කියපු මලීෂාට එකපාරටම ඇඬුනේ හිතට දැනුණු අසරණකමට. අඬන එක නවත්තලා මේක කනවා. ලොකු සුසුමක් පිට කරමින් මලීෂාගේ හිස අත ගාලා නිවුණු හඬින් එහෙම කියලා කඩදාසි බෑග් එකකින් අරගත්තු බිත්තර රෝල් එකක් කෙල්ලගේ අතට දුන්නා මදුෂ. අනේ මන්ද මේ පුංචි බේබියව වෙලාවකට තේරුම් ගන්න බෑ මට. වෙලාවකට අපරෙක් වගේ මගේ ඇඟටම කඩාපනිනවා. තවත් වෙලාවකට ආදරෙන් කතා කරනවා. පුංචි බේබි ගැන හිතම ඒ රෝල්ස් එකම මලීෂා කාලා ඉවර කළා. ඒව නම් කන්න පුළුවන් නේද? දැන් තියෙන බරවල් ඔක්කොම සැහැල්ලු කරගෙන මූණ අතපය හොදගෙන එනවා. ඉක්මනට එනවා. හරිද? ලත වෙන්නේ නැතුව. මලීෂා එළිය බාත්රූම් එකට ගිහින් හොදගෙන එන ටිකට මදුෂ කෑම මේසේ අස් කරලා කුස්සියත් පිළිවෙලක් කරලා තිබුණා. පුදුමයි ඒත් ඇත්තයි කියලා ඒක දෙකපු මලීෂාට හිතුණා. මේක ගන්නවා. වතුර ජෝගුවකුත් අරගෙන කාමරයට යනවා. මේ වෙන්නේ මොනවද කියලා අංශු මාත්‍රයකින්වත් නොතේරෙද්දි මලීෂා කාමරයට ගිහින් දීපු කවරේ ඇරලා බැලුවා.
ඒකේ තිබුණේ රෝල්ස් පැටිස් වගේ කෙටි කෑම වර්ග කිහිපයකුයි. මල් බට්ටු පැකට් එකකුයි චොකලට් බෝල පැකට් එකකුයි. මලීෂ කවරේ මේස උඩින් තියනකොටම මදුෂත් කාමරයට ආවා. දැන් නිදා ගන්නවා. බඩගිනි වුණාම මට ඕවා කනවා හරිද? හැබැයි තමුසේ අද කාමරයෙන් එළියට එන්න හිතන්නවත් එපා. ගෙදර නැති විදිහටම ඉන්නවා. මම එළියෙන් ලොක් කරගෙන යන්නම්. පුංචි බේබි. එතකොට දවල්ට උයන්නේ කොහොමද? ඒ ගැන තමුසේ හිතන්න එපා. තමුසේගේ ජරා කෑම දෙන්න බෑ ශරණිට. මම කෑම ඕඩර් කරන්නම්. හරි. දැන් ටිකක් නිදා ගන්නවා. දොර අරින්න හිතන්නවත් එපා. අපිට අපේ පාඩුවේ ඉන්න දීලා තමුසේ කාමරේටම වෙලා ඉන්නවා. ආවද කොහෙද ශරණි? මම යනවා. කෙල්ලගේ රෝස පෑදේ කම්මුලක් මත ලාවට සිපුමක් තබමින් මදුෂ කාමරයෙන් එළියට ගියේ දොර එළියෙන් ලොක් කරමිනුයි. එයා මේ ඔක්කොම කරලා තියෙන්නේ ශරණි බේබිත් එක්ක නිදහසේ ඉන්න හින්දා නේද කියලා කෙල්ලට හිතුණා. දෙන්නගේ යන ගිරගුම් මම දකී කියලා වෙන්නේ ඇති. එයා මේ කාමරයට මාව දාලා වැහුවේ කියලායි මලීෂා හිතුවේ. ඕන මුගලක් වෙද්දෙන් කියලා හයියෙන් කෑ ගහනවා කියලාත් හිතුවා මලීෂා. ආයෙ හිතුවා ශරණි බේබි දැනගත්තොත් මම ඇතුලේ ඉන්නවා කියලා මට වැඩ කෝටියක් පවරයි. එයාගේ ඉස්සරහට ගිහින් අසරණ වෙනවට වැඩිය හොඳයි මේකට වෙලා නිදාගන්න එක කියලා. ස්තුතියි. ඔයාලා හැමෝටම ආදරේ. හොඳේ ගිහින් එන්නම්.